ඔයාලා බැලුවද මේ මම මේ අමතරින් කියන්නේ හොඳේ. ඔයාලා බැලුවද මේ ළඟදිම ඊයේ පෙරේදා රිලීස් වෙච්ච කාංචනා අනුරාධිගේ අලුත් සින්දුව? මනමාල කතා කියලා බැලුවද? බැලුවද? ඔව්. බලපු නැති කට්ටිය බලන්න. හරිද? බලපු කට්ටියත් ආයෙ පාරක් බලන්න. පුතේ ඒකේ තියෙන්නේ concept එක අරගෙන තියෙන්නේ කළු කුමාරයා ගැන වෙන්න ඇති නේද? නික ඔයාලට හිතෙනව නේද? මල්වර කියන්නේ ලොකු ළමෙක් වෙනවනේ ගෑල් ළමයි ලොකු ළමෙක් වෙනකොට අපේ සමාජයේ තියෙන ලොකුම කතා බහ තමා පුතේ කළු කුමාර දිෂ්ටිය වැහෙනවා කියන එක. ගෑල් ළමයි තනි වුණොත් කළු කුමාරයාගේ බැල්ම වැටෙනවා කියන එක. හරිද? ඔව් ජනප්‍රවාදවල එන විදිහටත් කළු කුමාරයා කියලා කියන්නේ හොඳ හැඩි දැඩි පෙනුමක් තිබ්බ ලස්සන රජතුමෙක් ළඟ හිටපු සෙන්පතියෙක්ද මන්ද ඒ වගේ කෙනෙක් කුමාරේ එයා පුතේ අන්තපුරයකට ගියාම ගෑනු ගොඩක් මෙයාගේ තියෙන ලස්සනට රැවටිලා මේ කඩවසම් පෙනුමට රැවටිලා ගෑනු ගොඩ දෙනෙක් එකතු වෙලා පුතේ මෙයා ඒ කියන්නේ මෙයාව බිම දාගෙන පෙරලගෙන මෙයාව අතවරයට ලක් කරනවා ගෑනු ගොඩක්. ඒ හින්දා ස්ත්‍රී සංහතිය පිළිබඳවම දැඩි වෛරයකින් මැරිච්ච කෙනෙක් විදිහට තමා පුතේ කළු කුමාරයා විදිහට සලකන්නේ. හරිද? ස්ත්‍රීන් අතින් එහෙම මිය ගිය කෙනෙක් කියලා තමා කියන්නේ. මම දන්නේ නැහැ මම ජනප්‍රවාදවල අහපු කතා හොඳේ. හරිද? ඒක පැත්තක තියන්නකෝ. මම මේ කියන්නේ පුතේ ඔයා ඒ කාංචනා අනුරාධිලා කරපු මේ සින්දුවේ තේරුම හිතන්න මට වඩා කොරියෝග්‍රැෆි එක බලන්න. සාහිත්‍ය ඉගෙන ගන්න ළමයට සිංහල ඉගෙන ගන්න ළමයට ඇත්තට මේ සංකේතවල තේරුම් තේරෙන්න ඕන. හරිද? ඒකයි මම මේ කියලා දෙන්නේ. ඔයාලා මේක හොඳට බලන්න අධ්‍යයනය කරන්න සංකේතවල තේරුම් ටික. 10 11 ළමයින්ට මේක තේරෙන්න ඕන. හරිද? නිකන් හිතන්න A level ළමයින්ට නම් මම මේක කියලා දුන්න කොහොමත්. මේ හොඳට බලාගෙන ඉන්න. ඒක මේ කියන දේවල් ටික ඔයාලා බලන්න මියුසික් වීඩියෝ එකේ. හරිද? ඔන්න ඕකේ තියෙන්නේ මේ ඔය ඇත්තම කතාව මල්වර වුණාට පස්සේ කළු කුමාරයා වැහෙනවා කියන කතාව නෙවෙයි. එහෙම තෝවිලයක් කරලා කළු කුමාරයා වෙලවනවා කියන කතාව නෙවෙයි තියෙන්නේ. ගෑනු ළමයෙක් තරුණ අවදියේ සිට විවාහපත් වෙන ජීවිතය දක්වා මූණ දෙන විවිධ අවදීන් සහ එයාට මූණ දෙන්න වෙන සමාජයේ තියෙන අභියෝග කරදර ගොඩාරියක් පිළිබඳව තමා පුතේ ගෑල් ළමයේගේ ජීවිතයට ඒ කියන්නේ බලපෑම් කරන දේවල් පිළිබඳව තමා පුතේ මේක සම්පූර්ණ concept එක ගිහින් තියෙන්නේ. හරිද? ඔන්න බලන්න මම මේ කියන දේවල්. ඉස්සෙල්ලාම අපිට මේ ෂොට් එකේ පෙන්වන්නේ පුතේ ගෑනු ළමයෙක් ඇඳක නිදාගෙන ඉන්නවා. හැබැයි එයා නිදාගෙන ටිකක් කොට ගවුමක් වගේ එකක් ඇඳගෙන. හරිද? කොට ගවුමක් වගේ එකක් ඇඳගෙන තමයි. එතකොට ඒ කොට ගවුමක් ඇඳගෙන ඉන්න එකෙන් සංකේතවත් වෙනවා තරුණ අවදියේ නව යෞවන වයසේදී ගෑනු ළමයන්ගේ සිත් තුළ ඇති වෙන විවිධාකාරයේ කුතුහලයක්. හරිද? ප්‍රේමයේ සම්බන්ධව ආදරයේ සම්බන්ධව ගෑනු ළමයන්ගේ හිතවල පුතේ පිරිමි ළමයින්ට වඩා පුතේ වගේ හැඟීම් ඇති වෙනවා. හැබැයි ගෑනු ළමයි ගොඩාක් දුරට ඒ වගේ දේවල් යටපත් කරගෙන තමයි දඟලන්නේ. පිරිමි ළමයින්ට ඒවා ඉස්මතු කරලා ඒක පිරිමි ළමයි සමාජයේ ඉන්නකොට කුණු හරප කියාගෙන ඔය වගේ දේවල් එහෙම එලිපිට කිව්වට හැබැයි ගෑනු ළමයි බොහොම රහසිගතව තමන්ගේ හිත ඇතුලේ හැඟීම් හිර කරගෙන ඉන්න හදනවා. හැබැයි එක වෙලාවක් එනවා පුතා ඒ හැඟීම් එළියට එන. හරිද? අන්නේ හැඟීම් එළියට එන එක තමයි පුතේ අපිට නිරූපණය කරන්නේ. හොඳට මතක් කරන්න මේ ෂොට් එක කළු කුමාරයා එළියට එන තැනක් ගන්නවා. පළවෙනි කළු කුමාරයා පෙන්වන්නේ ගෑනු කෙනෙක්ගේ කෙස් ගොඩක් අතරින් තමා මෙහෙම කෙස් වැටියක් අතරින් තමයි යාගේ මූණ එළියට එන්නේ. හරිද? ඒකේ හේතුව තමා පුතේ ගැහැණුන්ගේ සිත තුළ උපදින කාමුක රාගික හැඟීම තමා පුතා මේ නිරූපණය කරන්නේ. හරිද? කාමුක රාගික හැඟීම. හරිද? ඕන් ඒක ඉස්මතු වුණාට පස්සේ ඉස්සර වෙලා මේ නිදාගෙන ඉන්න ගෑල්ළමයාගේ ඇඳ උඩට ඇවිල්ලා එන්නේ කළු කුමාරයා කියන කෙනා ආදරයක් පෙන්නනවා. ලොකු ප්‍රේමයක් පෙන්නනවා. හරිද? ඊට පස්සේ ගෑන් ළමයා මේ පැත්ත බලලා මේ පැත්ත බලද්දිම පුතේ එයා නැති වෙලා යනවා. ඒක තමයි පුතේ ගෑන් ළමෙක් පළවෙනියටම ජීවිතේ ආදරේ හින්දා රැවටෙනවා. හරිද? කවුරු හරි කෙනෙක් එකපාරටම ඇවිල්ලා තරුණ වයසේදී ආදරේ කියලා ආදරයක් පෙන්වුවට පස්සේ ඒ ගෑන් ළමයා ඒ ආදරේ පසුපසෙන් යන්න ගිහිලා ජීවිතේ සමහර වෙලාවට විනාශ කර ගන්නවා. හරිද? මුලින්ම එන කට්ටිය පුතේ සමහරලාට ඔයාලට බොරු ආදරයක් පෙන්වන්නේ. හරිද? එකපාරටම ආදරේ පෙන්ලා ඒගොල්ලෝ නැති වෙලා යනවා. එතනින් පස්සේ ඒ වගේ ආදරයක් හොයාගෙන ගෑන් ළමයි යන්න පටන් ගන්නවා. ඒකේ ඊළඟ ෂොට් එකේ තියෙන පුතේ ගෑන් ළමයා දුවගෙන ගිහිල්ලා බලද්දි ජනේලෙන් එළියේ පේනවා පිරිමි දෙන්නෙක් ඉන්නවා. ඒ පිරිමි දෙන්න දිහා බලාගෙන ඉන්නකොටම මැදට තාත්තා හරි කවුරු හරි වැඩිහිටි පිරිමියෙක් ඇවිල්ලා ගෑන් ළමයට ගෙට යන්න කියලා කියනවා. ඒ තමා පුතේ වැඩිහිටි පිරිමියාගෙන් සංකේතවත් කරන්නේ ගෑන් ළමයට සමාජයේ දාලා තියෙන නීති රීති රාමු සමාජයක් ඇතුලේ ගෑන් ළමයට හැසිරෙන්න විදිහක් කියනවා. ගෑන් ළමයට පුතේ යන්නේන විදිහ ගැන කියලා දෙනවා. යන්න ඕනේ තැන් එපා තැන් කියලා දෙනවා. නීති රීති ගොඩාක් දාලානේ ගෑන් ළමයෙක්ව හදන්නේ කොල්ලෙක් වගේ නෙවෙයිනේ. නිදහස එහෙම දෙන්නේ නැහෙනේ. ආන් ඒ වගේ සමාජ රාමුවකට කොටු වීම පිළිබඳව තමයි ඒකේ තියෙන්නේ. ඊට පස්සේ ගෑන් ළමයා තරහෙන් වගේ ගේ ඇතුලේ දුවගෙන යනකොටම එක්කෙනෙක්ගේ ඇඟේ හැප්පිලා රතු පාට මල් ටිකක් බිම වැටලා ඒ රතු පාට මල් ටික කෙල්ලට පෑගෙනවා. රතු පාට මල් පෑගීමෙන් සංකේතවත් වෙන්නේ පුතේ ඒ වගේ ප්‍රේමයක් හොයාගෙන මේ වගේ කාමුකරායක හැඟීම් එක්ක යන ගෑන් ළමයිගේ කන්‍යාභාවය අහිමි වීම. කන්‍යාභාවය අහිමි වුණාට පස්සේ ඒ වගේ ගෑනු ළමයින්ට සමාජයෙන් එන බලපෑම සෑහෙන වැඩි.
ඒ වගේම ඒ වගේ ගෑනු ළමයට සමාජයේ පිරිමින්ට වඩා ගෑනු තමා පුතේ එක එක කතන්දර කතා කියන්නේ. ඒක නිරූපණය කරන්න හොඳට ඊළඟ ෂොට් එකේදී මතක තියාගන්න ගෑනු ගොඩාරියක් මෙහෙම මැද මිදුලක් වගේ කෑල්ලක ගෑනු ගොඩාරියක් එකපාරටම අමුතු බැල්මකින් කෙල්ල දිහා බලාගෙන ඉන්නවා. හරිද? කෙල්ල ඒ ගෑනු ඔක්කොටම රවලා තමයි ගෙට යන්නේ. ගෑල් ළමයි කැමති නෑ සමාජයේ වැඩිහිටි ඇන්ටිලා, වැඩිහිටි ආච්චිලා කියන කතාව අහන්න. හරිද? ඒගොල්ලෝ කියන්නේ ගෑනු තමා පුතේ ගෑණියට ගරහන්නේ. ඒක තමයි නිරූපණය කරන්නේ. ඊට පස්සේ කෙල්ල වේගින් ගේ ඇතුළට යන්න හදනකොට ඊළඟ රංගේ ඔයාලා TikTok එකේත් වෛරල් වෙලා දැකලා ඇති. මේ ඔක්කොම මැද මිදුලේ වංගෙඩියක් උඩ නැගලා මෙහෙම මෝල් ගහකුත් තියෙනවා. එයින් මේ මෝල් ගහ අල්ලගෙන පොඩි රංගනයක යෙදෙනවා. ඒ තමා පුතේ පිරිමින්ගේ කාමුක හැසිරීම. හරිද? ඒ කියන්නේ මේ වගේ ගෑනු ළමයෙක්ව වරින් වර පුතේ මේ වගේ පිරිමින්ට ගොදුරු වෙන්න පුළුවන් සමාජයක් ඇතුලේ. ආන් ඒක නිරූපණය කරන්න ඒක සංකේතවත් කරන්න තමා පුතේ දාලා තියෙන්නේ. දැන් ඔයාලා එහෙනම් දන්නවා කළු කුමාරයාගෙන් සංකේතවත් වෙන්නේ ඇත්තටම යකෙක් නෙවෙයි. ඒ ගෑණිගේ හිතේ තියෙන කාමුක රාගික හැඟීම් ටික කියලා. හරිද? මේ හැඟීම් එක්ක විවිධාකාරයේ පිරිමින් එක්ක මේ වගේ ජීවිතේ විවිධ අවදීන් වල පුතේ එකතු වෙලා බලනවා. අපි කියන්නේ සරලව ඕකට වටේ යනවා කියලා. හරිද? ඔය වගේ ගෑනු ළමයට එහෙම වුණාට පස්සේ නව යෞවන වයසේදී එහෙම ගිහිල්ලා කසාද බඳින වයස අවුරුදු 20 27 වගේ වෙනකොට හරිද? ගෑනු ළමෙක් විවාහපත් වෙන වයසකටපත් වෙනවා. හැබැයි යා මේ වෙනකොට ජීවිතේ වරද්දගෙන ඉවරයි. ගෙදර මිනිස්සු ඊට පස්සේ මොකද කරන්න කියන එක තමයි ඊළඟ නිරූපණය කරන්නේ. මෙහෙම ඒ ෂොට් එකෙන් පස්සේ තාත්තා හරි කවුරු හරි පිරිමි කෙනෙක් පිටට තට්ටු කරලා කෙල්ලව අරගෙන ගිහිල්ලා වාඩි කරලා සුදු රෙද්දක් ඔලුවට දානවා. හරිද? දැන් මල්වර වීමකේදී අපි දන්න කාරණාවක් තමයි කිසිම වෙලාවක පිරිමියෙක්ව ගේ ඇතුළට ගන්නේ නැහැ. ගෑනුම විතරයි ගේ ඇතුළේ ඉන්නේ. හැබැයි මේක ෂොට් එකේදී හොඳට බලන්න මල්වර වෙච්ච කෙල්ලෙක් නම් ඇයි තාත්තා එතන ඉන්නේ? පිරිමියෙක් එතන ඉන්න විදිහක් නැහැ. හරිද? ඇත්තට මේ මල්වර කතාවක් නෙවෙයි කියන්නේ. වෙන කතාවක්. ඇයි ඒ සුදු රෙද්දක් දැම්මා කියලා කියන්නේ? ගෑනු ළමයාගේ අඩුපාඩුකම් පවුල විසින් පුතේ. අර ගෑනු ළමයාට වෙච්ච සියලුම ඒ දේවල් ටික කසාද බඳලා දෙන්න ලෑස්ති වෙනකොට පුතේ වෙන කොල්ලෙක්ට විවාහපත් කරලා දෙන්න හදනකොට පවුලේ අය එකතු වෙලාම පුතේ සුදු හුණු ගාලා නැත්තම් මේ සුදු පිරුවටයක් අන්දලා ගෑනු ළමයාගේ තියෙන අඩුපාඩු ඒ වැරදි ටික ඔක්කොම වහන්න හදනවා. වහලා විවාහ කරලා දෙන්න හදනවා. හරිද? ඒත් පුතේ සැරෙන් සැරේ එහෙම තියෙද්දිත් කාමුක රාගික හැඟීම් වරින් වර ඉස්මතු වෙන්නම හදනවා. ඒක බැරිම තැන පුතේ. ඊට පස්සේ ගෑනු ළමයාට විවාහපත් වෙන ලං වෙනකොට ඒ ජීවිතය ඒ කියන්නේ මේ විවාහ වුණාට පස්සේ අර එක එක පිරිමිත් එක්ක ඉඳලා එපා වුණාට පස්සේ ආදරෙන් හෙම්බත් වුණාට පස්සේ ආදරේ හොයන්න ගිහිල්ලා පුතේ එක එක පිරිමින් ගොදුරු වුණාට පස්සේ ගෑනුන්ට හිතෙනවා කාමුක රාගයේ හැඟීම්ටක යටපත් කරගන්න. අන්නේ යටපත් කරන්න දඟලන මොහොත පිළිබඳව තමයි තොවිලෙන් කියලා තියෙන්නේ. තොවිලයක් කරනවනේ. ඒ තොවිල වෙලාවේදී ආ ගොඩාක් උත්සාහ කරනවා යටපත් කරන්න. හැබැයි වරින් වර මේ හැඟීම් ටික එළියට එනවා. ඒ තමයි සැරෙන් සැරේ මේ ගෑල් ළමයාට ඇතුළු වෙන්න හදන ගෑල් ළමයි ළඟට එන්න හදන කළු කුමාරයාගේ නිරූපණය කරලා තියෙනවා. එහෙම නිරූපණය කරලා තියෙනවා. එහෙම වෙලා කොහොම හරි එක වෙලාවකදී කෙල්ල මෙහෙම කොණ්ඩේ කරකොල එකපාරටම ගැහුවාම කළු කුමාරයා වේගෙන් පිටිපස්සට විසි වෙන ෂොට් එකක් තියෙනවා. ඒ විසි වෙන්නේ පුතා අර කාමුක රාගයේ හැඟීම් ටික යටපත් කරා කියන එක. ඊට පස්සේ අවසානයේදී කළු කුමාරයා වැටිලා ඉන්නවා පෙන්නනවා තැනක එයාගේ ඔළුවට සුදු රෙද්දක් වැටලා තියෙනවා. කෙල්ල ගිහිල්ලා සුදු රෙද්ද අයින් කරලා බලනකොට එතන කළු කුමාරයාගේ මූණ වෙනුවට තියෙන්නේ කෙල්ලගේ මූණ. ඒකෙන් අපි ඇත්තටම නිරූපණය කරගන්නවා කළු කුමාරයා කියලා ඇත්තටම දෙයක් නැහැ. ඇත්තටම කළු කුමාරයා කියලා කියන්නේම තරුණ වයසේ නව යෞවනියන්ගේ හිත්වල ඇතිවෙන කාමුක රාගික හැඟීම් ටික. ඒකට වහල් වුණොත් තමයි ඇත්තටම ගෑල්ළමයාගේ ජීවිතේ වරදින්නේ. ඔයා මම මේ කියපු අදහසත් එක්ක මම මේ කියපු ਵਿਚාරයත් එක්ක පැටියෝ ආයෙ පාරක් ගිහිල්ලා මනමාල කතා කියන ඒ මියුසික් වීඩියෝ එකේ කොරියෝග්‍රැෆි එක පොඩ්ඩක් බලන්න. හරිද? එතකොට ඔයාට මේක තේරෙයි. හරි? ඔන්න ඔය කාරණා ටික තියෙනවා. ඔයා පොඩ්ඩක් ඒක බලන්න. එතකොට ඉතින් ලොකු දෙයක් අදහසක් ගන්න පුළුවන්. හරි.